හරි. එහෙනම් E ගෙන් නිරූපණය කරන්නේ කවුද? E ගෙන් නිරූපණය කරනවා මම මෙතන පොඩක් ආයෙත් බුලට මෙන්න පොඩ රෙකෝඩින් එක මට දාන්න පොඩ පරක් වුණා. හරි. හරි. එහෙනම් අපි කතා කරේ A ගෙන් නිරූපණය වෙනවා තේ, කිරි, කෝපි බීමට කැමති අය. එහෙනම් B ගෙන් නිරූපණය වෙන්නේ මොකද්ද? B ගෙන් නිරූපණය වෙනවා තේ බීමට කැමති සහ කිරි බීමට කැමති අය විතරක් කිව්වොත් වැරදි. ඇයි? තේ සහ කිරි කියන්නේ කවුද? A සහ B දෙන්නම ඉන්නවා. හැබැයි B විතරක් කියන්නේ කවුද? එහෙනම් මේ කෝපි බොන කට්ටිය හැර. අන්න කෝපි බොන කට්ටිය හැර තේ සහ කිරි බොන අය. නැත්තම් අපිට කියන්න පුළුවන් කොහොමද? තවත් විදියක්. තේ සහ කිරි පමණක් බීමට කැමති අය කියලා. හරිද? ඊට පස්සේ කවුද ඉන්නේ? C. එහෙනම් C තේ වගේ කතාවක් තමයි. තේ සහ කෝපි තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. තේ සහ කෝපි පමණක් බීමට කැමති. ඇයි පමණක් කිව්වේ? මොකද තේ සහ කෝපි බීමට කැමති අය කියලා කිව්වොත් ඒත් එනවා සීත් එනවා. හැබැයි AC දෙන්නම එන්න බෑ. හේතුව තමයි ඒ කියන කෙනා කිරි බීමටත් කැමති. නේද? අන්න ඒක නිසා ඒ හැර ඉතිරි සෙට් එක කියන්නේ නම් තේ සහ කෝපි පමණ. එහෙනම් D කියන කෙනත් මොකද වෙන්නේ? කිරි කෝපි පමණක් බීමට කැමතියි. දැන් අපි කතා කර කර ඉන්නේ E කියන කෙනා ගැන. E කියන කෙනා මේ බලන්න තේ බීමට කැමති සෙට් එකේ තමයි E ඉන්නේ. එතකොට බලන්න කිරි බීමට කැමති අය තමයි මේ සෙට් එක. එතකොට මේ සෙට් එකක් නැහැ. මෙන්න මෙයක් නැහැ. අන්න එහෙනම් මොකද්ද මේ? කෝපි බීමට කැමති අයත් නැහැ මෙයා ඊගේ. නේද? කිරි බීමට කැමති අයත් නැහැ ඊගේ. අන්න එහෙනම් ඊ කියන්නේ කවුද? තේ පමණක් නේද? තේ පමණක්. අන්න එහෙනම් G කියන්නේ කවුද ඊළඟට? කෝපි බීමට පමණක් කැමති අය. ඇයි මෙයා තනි වෙලා මේ කෝපි කියන රවුම ඇතුලේ මෙයා විතරයි ඉන්නේ. නේද? මෙයා තේ වලට සම්බන්ධ වෙලත් නැහැ. කිරිවෙත් එක්ක සම්බන්ධ වෙලත් නැහැ. කාටවත්ම සම්බන්ධ වෙලා නෙමෙයි. මෙයා තනියෙන් ඉන්නේ. එහෙනම් කෝපි පමණ. එහෙනම් පුතේ මෙයා කිරි පමණක්. F නේද? පැහැදිලිද? දැන් බලන්න එහෙනම් E ගේ තේරුම තමයි දැන් ටියුට් එක බලන්න E ගේ තේරුම තියෙනවා මෙතන ලියලා තේ පමණක් බීමට කැමතියි. හරියටම හරි. එහෙනම් F කියන්නේ කවුද? F කියන්නේ කවුද? කිරි බීමට පමණක් කැමතියි. හරියටම හරි. එහෙනම් G කියන්නේ කවුද? G කියන්නේ කෝපි බීමට පමණක් කැමතියි. හරියටම හරි. ඊළඟට S කියන්නේ කවුද? එහෙනම් මේ කිසිවෙකටවත් කැමති නැත්තේ. හරි මේ තුනටවත් තුනටම කැමතියි. හරිද? S කියන්නේ නිරූපණය කරා. අන්න ඊට පස්සේ තව හොඳ වචනයක් දීලා තියෙනවා මෙතනදී. මොකද්ද? තවද ඉහත ප්‍රදේශ කිහිපයක් එක්ව ගත් විට ලැබෙන මුළු ප්‍රදේශය වාර්ෂිකව විස්තර කළ හැකි ආකාරයද බොහෝ විට සරලව විස්තර කළ හැකිය. බලමු කියවලා A සහ B. අන්න A සහ B. A සහ B වෙහනම් අපිට වචනෙන් විස්තර කරන්න පුළුවන් මොකද්ද? තේ සහ කිරි බීමට කැමති අය. බලන්න පුතේ ලියලා තියෙනවා තේ සහ කිරි බීමට කැමති අය. දැන් මම එක විස්තර කරන්න ඔයාලට මුලින්ම ලස්සනට. හරි. ඊට පස්සේ බලන්න B C හා D. මොකද්ද මේ? B C හා D. අන්න ලස්සන වැඩක්. අන්න ලස්සන වැඩක්. පුතේ මම මේ ටිකේ ඔයාලට පොඩ්ඩක් අපහැදිලි ඉඳලා මේ ටික චුට්ටක් බකන්නන්නේ. ඔයාලට අපහැදිලි කියලා හිතලා මම මේ ටික චුට්ටක් මෙකුවා. ආයෙත් දෙන්න. මම ආයෙත් දෙන්න මේ ටික. නැත්නම් මේ කියලා දෙන දේවල් ටික නැත්නම් තේරෙන්නේ නැති වෙනවනේ අපහැදිලි වුණා. මෙතන තිබ්බේ මොනවාද? BAC. හරි. හරි දැන් බලාගන්න. දැන් බලාගන්න. මොකද්ද මෙයාලා කියන්නේ? BC හා D කියන ප්‍රදේශය නේද? B කියන්නේ මේ ප්‍රදේශය. C කියන්නේ මේ ප්‍රදේශය. D කියන්නේ මේ ප්‍රදේශය. පුතේ දැන් ඔන්න ඔය ප්‍රදේශ කියන ටිකට නම් ටික නමක් දෙන්න ඕනේ. මොකද්ද මෙයාව හඳුන්වන්න පුළුවන් විදිහක් කියලා. මේ බලන්න. B කියන්නේ කවුද? තේ සහ කිරි බීමට පමණක්. C කියන්නේ කවුද? හේසනේ හොඳට අහගන්න මේව පුළුවන් ඈ. තේ සහ කෝපි බීමට පමණක්. D කියන්නේ කවුද? කිරි සහ කෝපි බීමට පමණක්. මේ බලන්න මේ තුනම ගියේ එකම විදිහට නේද? මේ තුනම ගියේ නේද? කිරි කෝපි නේද? නැත්තම් තේ කිරි නැත්තම් තේ කෝපි. හැම තිස්සෙම පාන වර්ග කීයක් එකද? දෙකක් පමණක් එක්ක නේද? හැම තිස්සෙම පාන වර්ග දෙකක් පමණක් නේද? මේකට තුනක් සම්බන්ධ වුණාද? තුන් දෙනෙක් ආවවද්ද? නැහැ. හැබැයි එකක්වත් ආව. එකක් පමණක් තිබ්බද? නැහැ. ඇයි එකක් පමණක් කියන්නේ? මෙයානේ. හැබැයි මේ මොනවාද? එහෙනම් පුතේ මේක අපිට විස්තර කරන්න පුළුවන්. පාන වර්ග දෙකක් පමණක් බීමට කැමතියි. කොහොමද? පාන වර්ග
දෙකක් පමණක් වීමට කැමතියි. පැහැදිලිද මට කියන්න? මෙතෙක් දක්වා දැන් උගන්නපු දේවල් ටික පැහැදිලිද කියන්න. තව පොඩි කොටසක් තියෙනවා මම ඒකත් කියන්න. දැන් මට කියන්නකෝ දැන් මම කොටසෙන් කොටස අහනවා ඔයාලගේ මේ දේවල් තේරුණාද කියලා. කියන්න පැහැදිලිද? හරි. කුලක ඔයාලා මේ විදිහට ඉගෙන ගත්තොත් වැඩේ කරගන්න පුළුවන්. හරිද? ඒක නිසා නොතේරුණු මොනා හරිම තැනක් තියෙනවා නම් මට කියන්න. මොකද මේ දේවල් ටික මගේ හැරුණොත් නම් ආයෙත් නිකන් තක බ්ලාස් තමයි වැඩේ අවුල් වෙනවා. දියන්ස තේරුණාද? හරි මම මෙසදී හරි. මෙහෙම තේරුණා නම් පඩස් කරලා තේරුණා කියලා මැසේජ් එකක් දාන්න. තේරුණ නැත්නම් ඒත් දාන්න එහෙම. හරි. හරි. එහෙනම් ඊට පස්සේ බලන්න ABC හා D ABC හා D AB මේ බලන්න A තින්නවා B තින්නවා C තින්නවා D තින්නවා. අන්න මරු වචනයක් දැන් ඕකට එනවා. මොකද්ද මේ මරු වචන? B කියන්නේ කවුද? මං කිව්වා තේ සහ කිරි බීමට පමණ. C කියන්නේ කවුද? තේ සහ කෝපි බීමට පමණ. D කියන්නේ කවුද? කිරි සහ කෝපි බීමට පමණ. හැබැයි A කියන්නේ කවුද? A කියන්නේ හරියටම මැද ඉන්න එක්කෙනා මේ තුනටම කැමති එක්කෙනෙක් නේද? අන්න මේකට එහෙනම් අපිට ප්‍රදේශ කියන්න පුළුවන් අඩුම වර්ගයේ පාන දෙකකටවත් කැමති අය. ඇයි අඩුම වර්ගයේ පාන දෙකකටවත් කැමති අය කියලා මං කිව්වේ? මොකද අඩුම වර්ගයේ පාන වර්ග දෙකකට පමණක් කැමති අය කවුද? අපි කතා කරගන්නේ BCD. හැබැයි ඒ කෙනගෙන තුනකටත් කැමති. එහෙනම් අපිට කියන්න පුළුවන් නේද මෙහෙම අඩුම වර්ගයේ පාන දෙකකටවත් කැමතියි. ඉතින් අඩුම වර්ගයේ පාන දෙකක්නේ. තුනක් වුණත් ප්‍රශ්නයක් නෑනේ. තුන කියන්නේ දෙකට වඩා වැඩිනේ. අන්න එහෙනම් අපිට අන්න එහෙම වචන දෙන්න පුළුවන්. පුතේ බලන්න ඔයාලගේ ටියුට් එකේ තියෙනවා පාන වර්ග දෙකක්වත් බීමට කැමති අය කියලා. හරිද? අඩුම තරමේ හරි පාන වර්ග දෙකක්වත් අර නිකන් දෙකක්වත් කියලා අපි කියනවා නේද? නැත්තම් අඩුම තරමේ අර අපි කියන්නේ එහෙමනේ. මේ ලකුණු 70ක්වත් තියෙන්න ඕනේ නැත්තම් ඒක තව පුළුවන් විදිහකින් අඩුම තරමේ 70ක්වත් තියෙන්න ඕනේ නේ. එහෙමනේ කියේ. මේ අන්න ඒ වගේ තමයි පාන වර්ග දෙකක්වත් බීමට කැමති අය තමයි එහෙනම් A B C හා D කියන ප්‍රදේශයෙන් තේරුම් කරන්න. හරිද? ඊට පස්සේ මොනවද තියෙන්නේ? A B C හා E තේ බීමට කැමති අය කියලා. A B C හා E A B C හා E අන්න ඉතින් මේක ඒක නම් ගොඩක්ම සරලනේ. මෙන්න මේ රවුම මේ කුලකේ තියෙන අවයව සෙට් එක නේ තියෙන්නේ. එහෙනම් තේ බීමට කැමතියි. හරිද? ඊට පස්සේ E F හා G E F හා G අන්න මේ සෙට් එක විතරයි. මේ බලන්න මේ සෙට් එක විතරක් කියන්නේ මොකද්ද? අපි තනි තනියෙන් කතා කරා මෙයා කවුද? තේ බීමට පමණක් කැමතියි. මෙයා කවුද? කිරි බීමට පමණක් කැමතියි. මෙයා කවුද? කෝපි බීමට පමණක් කැමතියි. එහෙනම් මේ ඔක්කොම තියෙන්නේ එක් පාන වර්ගයක් පමණක් බීමට කැමති අය පුතේ. හරිද? එක් පාන වර්ගයක් පමණක් බීමට කැමති. අන්න ඒක ලස්සනට මෙතන නිර්වචනය කරලා දීලා තියෙනවා. එක් පාන වර්ගයක් බීමට කැමති අය කියලා. හරිද? හරි. මම විනාඩියක් දෙන්නම්. ඉක්මනට ආයෙත් චෙක් කරන්න. A කියන්නේ කවුද? B කියන්නේ කවුද? C කියන්නේ කවුද? ඊට පස්සේ A සහ B කියන්නේ කවුද? ලස්සනට ඔයාලම තනියෙන් දැන් තේරුම් ගන්න. ඔයාලම තනියෙන් දැන් තේරුම් ගන්න. මම විනාඩියක් දෙන්නම්. ඔයාලම තනියෙන් කියවල තේරුම් ගන්න. ඔන්න හොමයි කුලක කරන්න. හරිද? ඔන්න හොමයි කුලක තේරුම් ගන්න. ලස්සන්ට කරන්න ඔයාලට පුළුවන් වැඩේ. හරිද? මේ ටික වැඩේ කරා කියන්නේ ගණන් ටික හදා ගන්න පුළුවන් සට ගාලා ඊට පස්සේ. හරි. ඊට පස්සේ ගණන් ටික හදා ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. තව අපිට වෙන් රූප සටහනක් තියෙනවා විස්තර කරගන්න. ඔය රූප සටහන් දෙක තුන තමයි එන්න පුළුවන් ආකාර ටික. හරිද? ආකාර කිහිපයක් තියෙන. ඉතින් අපි ඒ ආකාර සෙට් එක හදා කරගමු. ඉක්මන් කරන්න අපිට තව වැඩ ගොඩක් තියෙනවා. දැන් මම මේ රූප සටහන මකලා ඊළඟ රූප සටහන අඳින්නම්. ඔයාලා ඉක්මනට ඒ අතරතුර මේ ටික බලා ගන්න. නැවත වාරයක් බලා ගන්න. ඉක්මනට ඉක්මන් කරන්න.
තැන් අර ඔදමන් කිවට මිනිිය කරන බලන කියලා ඒක බලල ඉවර කට්ටිය මේ රූප සටහන ඇද ගන්න ඔයාලගේ අර තියෙනවනේ හිස්තැන අන්නේ හිස්තැනේ හොද ඒ හිස්තැනේ මේ රූප සටහන ඇඳක වෙන්න මෙතන එතන ඇඳගන්න හොඳ මතන්ට සොරි සහන වැඩි ගතන මේ වී ඔය විදිර මාකර කරනවා ABCDF කියලා වී වගා කරනෑ ඉඟුරු වගා කරනෑ තල වගා කරනෑ දැ මේක රූප සරහන්නට ටිකක් වෙනස් හැබැයි එකම කතාවම තමයිති වලට දැන් අර පලින් රූප සරහනත් එක කරම් පස දැ මේක තේරේ කොමද කරන්න හොඳ එකින් එක කතා කරු එකින් එක කතා කරු දැන් ඔය උපකුලක කියන කෙන එක ගැන්න දන්න ඇති කටේ චුට්ටක් අහගන්න පොතේ උපකුලකයක් තමයි මෙන්න මේ මෙතන උපකුලකයක් මෙන්න මේ ඇවිලති ඉගුරු වගා කරන කටේ වීබගා කරන කටේ අතර උපකුලකයක් තම හැදිලති මොකක්ද මේ උපකුලකයක් කියන මක ගිය අර කලින් දවස් කිව්වා හරිද මතක නැති කටේ හරි දන්න ඇති කටේ හරින්නන අයි පොඩ්ඩ කහක් දැන් ඒ කියන කුලකේ හිතන්නු අවයාව තියෙනවා එක දෙක තුන්න හතර පහ හරිද ඉට පස බී කියන කුලකේ අවයාව තියෙනවා තුන පහ කියල හිතන්නකු හරිද එතකොට එතකොට මේ මෙන්න මේ මෙතන ඇතිවෙනව නේද චේදනයක් මේ තුන සහ පහ කියන අවයව මේ බීගේ කුලගේ තියෙන සියලුම අවයව මොනාද මොන අවයවද සියලුම අවයව ඒගේ කුලකෙත් ඇතුළත් නේද එහෙනම් පුතේ අපිට මේක මෙන්න මෙහෙම කරන්න පුළුවන් දැන් වාලා මේක ගැන සුට්ටක් කල්පනා කරන්න ඇතු ඇඳුත් මෙන්න මෙහෙම දීවා වාල මෙන්න මෙහෙමදී මෙයා ඒ මෙයා බී හරිද තුන පහ දැම්ම තැන් එතකොට බී කියන කුලකේට තවත් දාන්න අව්‍යාව තියෙනවද නෑ නොහොම අපි කරන්නේ නෑ ඇයි මේ පුතේ මේ තුන පහ කියන අවයවයන් දෙක ඒගැන බීගේ සියලුම අවයවනි බීගේ සියලුම අවයව ඒගේ කුලකේ ඇතුළත් අන්න එහෙනම් අපි කෙනොමකක්ද මේ බී කියන්නේ ඒගේ උපකුලකයක් කිය හරිද ඇයිඒ බීගෙ තියෙන සියලුමය ඒක තියෙන නිසා අන්න එහෙනම් මං ඒ අදින පුත මෙන්න මෙහම විදියට වැැඩුපු සටහනේ මෙන්න ඒ මේ තියෙන්නේ ඒ නම් ඒගේ ඇතුළ තමයි බීන්නේ ඇයි ඇයි මං එහෙම අදින්නේ ඇයි ඒගේ තියෙන කුලක ඇතුළ මේ බී කියන කෙනත් ඉන්න වනේ අන්න ඒක නිසා මමකොත කරන්න ඒගේ ඇතුළ බීවාදින ද බී කියන කවුද තුන පහ එතකොට ඒ කෙන කෙනට තුන පහ හැරුනම් කවද ඉතිරෙන් එක දෙක හත එක දෙක හතර ඔන්න හොම මංගන්න එක හරි සරල කතාවත් තියෙනවා මේක කලින් සතිය කියල දුන්න හරි හරි දැන් හෙනම් කට්ටිය ඇඳලිවරයි මේක දැන් විස්තර කරන්න කොහොමද වෙන්න කියලා මම මේක විස්තර කරේ දැම මෙන්න මෙතන ඔයගේ කතාවත් තියෙනවන් ඒ කතාවත් එක තවත් කුලගයක් ඇතුළත්වෙලාන හරිද ඒ කතාවට තේරුම් ගන්නනම් අපි අර මුල වැඩේ කරලා තියෙනවා අන්න එක මං කියන්නේ මේ ක්ලාසිකෙන් ක්ලාසිකට අනිවාරෙන් සම්බන්ධවීමක් තිය ඒක නිසා වාලා එක දවසක් කරි ක්ලාසික මිස්තර කත්තු ලොකූ දේවල් කිසික් මිස්ස පටදැන් හැම දෑම මේ විදිහට කලින් දේවල් ඒක හැම විස්සම ස්රහට යන්න බැත්කට බොරුවට ටයිම් එක මිස්සේ නිසා වාලා රෙකොඩිනික බලාගන්නනේ හරිට වෙලාවට කලාව හරි හරි එහන දැන් අපි කතා කරමු
ඒ කියන කෙනාගෙන් නිරූපණය කරන්නේ කවුද කියලා. ඒ කියන කෙනා කියන්නේ මේ බලන්න V වගා කරන සෙට් එකේ ඉන්න එක්කෙනෙක්. V වගා කරන කුලකේ කවුද? මෙන්න මේ ලොකු රවුම. හරිද? මෙන්න මේ රවුම තමයි V වගා කරන කට්ටිය. හැබැයි මෙන්න මේ A කියන කෙනා දැන් ඉඟුරු වගා කරන කට්ටියනේ මේ ඉන්නේ. හරිද? එතකොට තව මෙන්න මේ ප්‍රදේශයත් අයිති නෑනේ කියන්නේ මේ කවුද? තල වගා කරන කට්ටිය. මෙන්න තල වගා කරන කට්ටිය. දැන් ඔන්න ඔය වගා මේ වගාවන් දෙකටම අයිති නෑ මෙන්න මේ A කියන කෙනා. එහෙනම් A කියන කෙනාට ලස්සන වචනයක් දෙන්න පුළුවන්. මොකද්ද? V පමණක් වගා කරන අය. මොකද්ද? V පමණක් වගා කරන අය. මම හිතනවා දැන් ඔයාලට මං කියන දේ සම්පූර්ණයෙන්ම පැහැදිලි ඇති කියලා. මොකද අපි කලින් ගානේදී ඔය වගේ දැන් එකක් කරා. හරිද? එයා තනි වෙලා මෙයා කාටවත් සම්බන්ධ වෙලා නැහැ. අන්න එන එයා පමණයි. එහෙනම් V පමණක් වගා කරන අය. ඊට පස්සේ B දිහා බලන්න. අන්න දැන් අපි ළඟට එමු B දිහා. එහෙනම් මේ බලන්න මේ B කියන කෙනා අයිති වෙනවා මෙන්න මේ V වගා කරන කියන කුලකයේ ඇතුලේ නේද මෙන්න මේ ඉඟුරු වගා කරන සෙට් එකක් තියෙන්නේ. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? ඉඟුරු වගා කරන කට්ටියනේ පොඩි කුලකේ. ලොකු කුලකේ කවුද? V වගා කරන සෙට් එකනේ. එහෙනම් ඉඟුරු වගා කරන හැමෝම Vත් වගා කරනවා. අන්න ඒකනේ අර මං කිව්වා කලින් මෙතනදී හැදුවේ B එකේ තියෙන සියලුම අයව ඒකේ තියෙනවා. එහෙනම් ඒකේ ඇතුලේ Bව දානවා. හරිද? එහෙනම් මේකේ ඉඟුරු වගා කරන සෙට් එකේ සියලුම අයව මෙන්න මේ V වගා කරන සෙට් එකේ කුලකයේ ඇතුළත්ව තියෙනවා. අන්න ඒක නිසා අපි V වගා කරන සෙට් එක ඇතුළත ඉඟුරු වගා කරන කට්ටියව ඇතුළට දැම්මා. හරිද? එහෙනම් අපිට පුතේ ලස්සන්ට මොකද්ද? මේ B කියන කෙනා. මට කියන්න. දැන් B කියන කෙනා ඉඟුරුත් වගා කරනවා Vත් වගා කරනවා. ඒ V වගා කරන සෙට් එකේ ඇතුළත්ව නෙන්නේ. හැබැයි පුතේ මෙයා තලවලට සම්බන්ධ වෙලා නෑ නේද මේ B කියන කෙනා. අන්න එහෙනම් අපිට වචනේ හදාගන්න පුළුවන් ලස්සන්ට මොකද්ද? V සහ ඉඟුරු පමණක් කියන වචනේ. හරිද? දැක්කද? අන්න ඒකයි මම මුලින්ම කිව්වේ මේක නිකන් සිංහල පාඩමක් වගේ පාඩමක්. හරි ඊට පස්සේ බලන්න C අන්න මේ C කියන කෙනා බලන්න අයිති V සෙට් එකකටත් අයිති. ඉඟුරු සෙට් එකකටත් අයිති. තල සෙට් එකකටත් අයිති. අන්න එහෙනම් ඒක තමයි මොකද්ද? ඉඟුරුයි V තලයි තුනටම පොදු අවයව. නැත්නම් වගා කරන ගොවින් දැන් අපි ගොවින් ගැන කතා කරන්නේ. හරි. ඊට පස්සේ D දිහා බලන්න. D ගෙන් කියනවා මෙන්න මෙහෙම. D වයිති වෙන්නේ කාටද බලන්න. තල ඉන්නවා Dත් එක්ක සම්බන්ධ වෙලා සහ V ඉන්නවා Dත් එක්ක සම්බන්ධ වෙලා. ඉඟුරුත් එක්ක සම්බන්ධ වෙලාද D? නෑ. ඉඟුරු කියන්නේ මේ පොඩි රවුමනේ. D කියන කෙනා තල විතරක්ද නෑ. ඇයි V වගා කරන සෙට් එකෙත් ඇතුළත් වෙන්නේ. එහෙනම් සහ මේ බලන්න V තලයි විතරයි. අන්න විතරයි. එහෙනම් මොකද V සහ තල පමණක් වගා කරන අය. අන්න ඔන්න ඕකයි පුතේ මේ ප්‍රදේශවල තේරුම. ඔයාලට දැන් මේ ABCDE දෙන්නේ නැතුව ඔයාලට දෙන්නේ කොහොමද? ඉලක්කම් කිහිපයක් දෙන්නේ. ඔය ඉලක්කම් ටික එකතු කරන්න විතරයි ඔයාලට තියෙන්නේ. සහ අඩු කරන්න දේවල් ටික විතරයි. අපි ගණන් කරමු. හරි. ඔයාලට දැන් හරියටම ප්‍රදේශය අඳුර ගන්නයි ඕන. තාම මම මේ ඔයාලට ප්‍රදේශය දැන් වචනෙන් කියලා දෙන්න. සංකේත වලින් කියලා දුන්නා. සංකේත වලින් දැන් වචනෙන් කියලා දෙනවා. හරි. ඊට පස්සේ E කියන කෙනාගේ නිරූපණය එහෙනම් කරන්නේ කවුද? E කියන කෙනා මොන සෙට් එකේද ඉන්නේ? තල සෙට් එකේ ඉන්නේ. එයාව V වගා කරන සෙට් එකට අයිතිද? නැහැ. එහෙනම් කොහොමවත් ඉඟුරු වගා කරන සෙට් එකට අයිති නෑ. එහෙනම් මෙයාට වචන දෙන්න පුළුවන් මොනවද? තල පමණක් වගා කරන අය. එහෙනම් මේ F නැති ලේසිනේ කොහොමවත් නේද? F කියන්නේ මොකද්ද ඉතින්? අයි කොහෙන්ම ලේසි. මේ තුරන් එකක්වත් වගා කරන්නේ නැති අය. දැන් බලන්න ඔයාලගේ පොතේ තියෙන නිර්වචන ටික. බලමු. නිර්වචන කොහොමද කියලා. A කියන්නේ කවුද? V පමණක් වගා කරන ගොමින් හරියටම හරි. D කියන්නේ කවුද? V සහ ඉඟුරු පමණක් වගා කරන ගොවින් හරියටම හරි. C කියන්නේ කවුද? V ඉඟුරු හා තල වර්ග තුනම වගා කරන ගොවින් හරියටම හරි. D කියන්නේ කවුද? V සහ තල පමණක් වගා කරන ගොවින්. ඊට පස්සේ E කියන්නේ කවුද? තල පමණක් වගා කරන ගොවින්. F කියන්නේ කවුද? ඉහත වර්ග තුනම වගා නොකරන ගොවින්. ඊට පස්සේ B සහ E කියනවා මෙන්න මෙහෙම එකක්. B සහ E මේ බලන්න පුතේ B සහ E. B සහ E කියන්නේ ඉඟුරු වගා කරන අය නේද? මේ ඉඟුරු වගා කරන කුලකයේ ඇතුළත්ව නේද එයා ඉන්නේ. එයා ඉන්නේ ඉඟුරු වගා කරන කුලකයේ ඇතුළේ. එහෙනම් ඉඟුරු වගා කරන ගොවි. හරි ඉඟුරු වගා කරන ගොවි. ඊට පස්සේ C හා D අන්න හොඳ එකක්. C හා D
පුතේ මේ C කියන කෙනා කාටද අයිති? තලවලටත් අයිති නේද? ඒ වගේම තමයි V එකටත් අයිති අනිත් එක්කෙනා මොනවාද? ඉඟුරු වලටත් අයිති නේද? C සහ D නේද? එතකොට මෙයා C සහ D ගත්තට පස්සේ V වලටත් අයිති ඊට පස්සේ ඉඟුරු වලටත් අයිති. හරිද? ඊට පස්සේ C සහ D ගත්තට පස්සේ එයා V වලටත් අයිති ඊට පස්සේ තලවලටත් අයිති. තලවලටත් අයිති. පුතේ එහෙනම් අපිට මෙයාට වචනයක් දෙන්න පුළුවන්. හැබැයි මෙයා ඉඟුරු වලට මේ D කියන කෙනා ඉඟුරු වලට කැමති මේ D කියන කෙනා ඉඟුරු වලට කැමති නෑ. නැත්නම් කැමති නෙමෙයි මෙතන කියන වගා නේද? ඉඟුරු වගා කරන්නේ නැහැ. හැබැයි මෙයා V සහ තල කියන වර්ග දෙකම වගා කරන කට්ටිය තමයි මෙන්න මේ C සහ D කියන්නේ. හරිද? ඔන්න ඕක උදාහරණයක් විදියට මෙන්න මේක හිතන්න නැතුව මෙන්න මේ වගේ ඡේදනයක් තමයි පුතේ ඔන්න උතන තියෙන්නේ. මේ බලන්න. ආන්න ওই ඡේදනය ගැන තමයි අපි කතා කරන්නේ. එහෙනම් මේ සෙට් එක ගැන කිව්වොත් කවුද? මේ ඉන්නේ V, මේ ඉන්නේ තල. එහෙනම් V සහ තල වගා කරන ගොවිය. හරිද? පැහැදිලිද? යන්නේ ඒක තමයි V සහ තල වගා කරන ගොවියන් කියලා ඔන්න උතන දීලා තියෙන්නේ. පුතේ මෙන්න මෙතන C දැන් ඔයාලා කල්පනා කරනවා. ඉතින් C ඉඟුරු වගා කරන කට්ටිය. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. ඔය වගේම ගානක් කලින් ඔතන තිබ්බනේ නේ. අර මෙන්න මෙහෙම ප්‍රදේශ තිබ්බට පස්සේ ඔන්න ඔහම තුනක් තිබ්බට පස්සේ ඔයාලට මතක ඇති දැන් මෙන්න මෙහෙම වෙන් රූප සටහන් ටිකක් තිබ්බා නේද? දැන් අපිට මෙයා A නම් මෙයා B නම් මෙයා C. හරිද? A සහ B පොදු අවයව කිව්වොත් අන්න A සහ B පොදු අවයව සෙට් එක මේක. හැබැයි A සහ B පමණක් කිව්වොත් මෙන්න මේ C සෙට් එක එනවද? නෑනේ. එතකොට මේ සෙට් එක විතරයි. එතකොට මේ සෙට් එක විතරයි. අන්නේ වගේ කතාවක් තමයි මෙතන තියෙන්නේ. හැබැයි මෙතන කියන්නේ මොකද්ද? C සහ D. C සහ D හොඳට බලන්න මේ සෙට් එකටම පොදුයි. එහෙනම් E සහ තල වගා කරන ගොවින් කරන්න. ඊට පස්සේ ගොවින් ඊට පස්සේ ADE මේ බලන්න A ඉන්නවා D ඉන්නවා E ඉන්නවා. මේ A කියන්නේ කවුද? B පමණක්. D කියන්නේ කවුද? D කියන්නේ කවුද? D කියන කෙනාට තලත් අයිති. ඊට පස්සේ කවුද? Vත් අයිති. E කියන කෙනාට E කියන කෙනාට තල පමණක්. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද? එක් වර්ගයක්වත් වගා කරන නමුත් ඉඟුරු වගා කරන්නේ නැහැ. එකක් හරි වගා කරනවා මේ තුන් දෙනාම එකක් හරි වගා කරනවා. හැබැයි මෙයා මොනවාද? ඉඟුරු වගා කරන්නේ නැහැ. AD ඊට දුන්නු නිර්වචනය යන්නේ. හරිද? හරි මම දැන් තව විනාඩියක් දෙන්නම්. ඉක්මනට මෙන්න මේ සෙට් එකක් මෙන්න මේ සෙට් එකේ තේරුම් සෙට් එකක් ඉක්මනට දැන් බලා ගන්න. මේ සෙට් එකේ තේරුමත් ඉක්මනට දැන් බලා ගන්න. මම ඔයාලට එකින් එක පැහැදිලි කරලා දුන්නා. නමුත් ඔයාලා දැන් ටයිම් එකක් අරගෙන ඒ ගැටලු තියෙනවා නම් ඒවට නිරාකරණය කරගන්න. නිරාකරණය කරගත්තට පස්සේ මට මෙසේජ් එකක් දාන්න තේරුණාද නැද්ද සහ කොතනද තේරුණේ කියලා. කියන්න බලන්න. දාන්න. මම විනාඩියක් දෙන්න. ඔයාලා හොඳට බලන්න.
B හා C B ඉංකුරු තල තුනම වගා කරන්නේ නැහැ. හරිද? හේතුව තමයි BC කියන්නේ දැන් මෙහෙමනේ. B කියන කෙනාට තල කියන ප්‍රදේශය අයිති වෙලාද කියලා මට කියන්න. දැන් මේ B කියන කෙනාට දැන් මේ තල කියන්නේ මෙන්න මේ කුලකේනේ. හරිද? ඒතකොට මෙන්න මේ කුලකයේ තියෙන මේ කුලකයේ සෙට් වෙලාද බලන්න B ට. නෑ. එහෙනම් B සහ C කියන්නේ B ඉඟුරු තල වගා කරන අය නෙමෙයි. B ඉඟුරු තල වගා කරන අය නෙමෙයි. හැබැයි C කියන කෙනා චුට්ටක් බලන්න. C කියන කෙනා ඉඟුරුගේ ඇතුළෙත් ඉන්නවා. B ගේ ඇතුළෙත් ඉන්නවා. තලගේ ඇතුළෙත් ඉන්නවා. අන්න C තමයි තුනම වගා කරන අය. C තමයි තුනම වගා කරන අය. හරිද? BC කියන්නේ තුනම වගා කරන අය නෙමෙයි. BC කියන්නේ ඉඟුරු වගා කරන අය. ඉඟුරු පමණක් විතරක් නෙමෙයි. මෙතන ඉඟුරු පමණක් කියන වචනයක් නැහැ. ඒ ඉඟුරු පමණක් කියන්නේ බෑනේ. මෙයා V ගේ ඇතුලේ නේ. දැන් මෙතනදී අර ඒ පමණක් කියන වචනේ නේ. හරිද? ඒ පමණක් කියන දෙක තියෙන්නේ ඒටයි ඊටයි විතරයි. හරි තේරුණාද මෙස්සදී? හරිද? දැන් ඔයාලට තේරුණාද වැඩි? කුලක තේරුණාද? කරපු රූප සටහන් එක තේරුණාද? ඔව් හරි. තෙහාර තේරුණාද? පියන්ස අදීශා ශමල්ක හරි දැන් මං තව රූප සටහනක් හදිනවා ඊළඟට තියෙන රූප සටහන මේ ගාන ඉක්මනට කරන්න තව විනාඩි 5කින් කට් වෙනවා ඊට පස්සේ ආයි ජොයින් වෙන්න එතකොට ඔයාලට මේ ගානට උත්තරම හොයාගෙන මට ආයිත් ඊළඟට සාකච්ඡා කරන්න පුළුවන් හරි ඉක්මනට එඳ ගන්න ඔයාලගේ පොතේ තියෙන මෙන්න මෙතන හිස් තැනේ හොඳේ හිස් තැනක් තියෙනවනේ උතන අන්න ඒක ඇඳ ගන්න 9යි 2යි 3යි 5යි 1යි 4යි 6යි 10යි මෙයාට P මෙයාට Q හොඳට අරගෙන ඇඳගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ R හරි මෙතන සර්වත්‍ර කුලකයේ ලකුණු දැන් ඔයාලගේ පොතේ තියෙනවා එහා පැත්ත පිටුවේ ගණන් කිහිපයක් මේ ගණන් කිහිපය දැන් ඔයාලා හදන්න ඕනේ අර මං අවශ්‍ය ප්‍රදේශය හොයාගන්න කියන කිව්ව නේද අවශ්‍ය ප්‍රදේශය දැන් මේ තියෙන්නේ මේ සංඛ්‍යාව හොඳේ දැන් මෙතන තියෙන්නේ මෙතන සංඛ්‍යාව 9 මෙතන සංඛ්‍යාව 2 මෙතන සංඛ්‍යාව 3 හරිද මං කියවන ඔයාලට ප්‍රදේශය අඳුරගන්න විදිය අන්නේ ප්‍රදේශය අඳුරගන්න විදිහෙන් ඒ ප්‍රදේශයේ තියෙන අවයව ගණන තමයි අහන්නේ අවයව ගණන දැන් මේ තියෙන්නේ අවයව ගණන හොඳේ එතන තියෙන්නේ අවයව ගණන දැන් මෙතන තියෙනවා ඔයාලට පල්ලෙහෙන් වචනයක් දැන් තියෙනවා වෙන් රූප සටහන තුල ලකුණු කර ඇත්තේ එක් එක් ප්‍රදේශයට ආයත් අවයව ගණන බව පෙන්වන්න හරිද මේ තියෙන්නේ අවයව නෙමෙයි අවයව ගණනයි මේ වෙන් රූප සටහනේ තියෙන්නේ ඒකට ඔයාලා උත්තරේ හොයාගත්තොත් දැන් හිතන්නකෝ ඔයාලා ප්‍රදේශය හොයාගත්ත කියලා මෙන්න මේ ප්‍රදේශය ඒකට මේකේ අවයව ගන්න කීයද 9 එකයි නෙමෙයි දැන් මේ ප්‍රදේශයේ තියෙන දැන් අවයව ගත්තනම් අපි අවයව විදිහට හිතුවනම් මේ ප්‍රදේශයේ තියෙන අවයව ගණන එකයි හැබැයි මේක කියන්නේ අවයව ගණන තමයි මේ වෙන් රූප සටහනේ දීලා තියෙන්නේ හරිද පටල ගන්න එපා දෙක දෙකක් හරි කරමු බලන්න මම පළවෙනි එක කරන්නද පළවෙනි එක කරන්න තියෙන්නේ n කියන්නේ මොකද්ද අනේකත්වය p ඡේදනය q ඡේදනය r එහෙනම් p ඡේදනය q ඡේදනය r ගේ අනේකත්වය තමයි අනේගෙන අවයව ගණන හරිද හරි දැන් මම මෙහෙම කරන්නම් මම මෙයාට හොරෙන් මෙන්න මේක දැන් මෙහෙම ගණන් ටික තියෙනවානේ දැන් ඔයාලට එකපාරට හිතා ගන්න අමාරුනේ මෙතන දීලා තියෙන ඔක්කොම ගණන් ටිකනේ කොහොමද මේ දේවල් කරන්නේ කියලා මම මෙයාට හොරෙන් දාගන්නවා ABCD A B C D E F G H ඔන්න මම හොරෙන් දාගත්තා හරිද හොරෙන් දාගෙන දැන් කරන්න යන්නේ P ගේ අවයව සෙට් එක වෙනම ගන්න Q ගේ අවයව සෙට් එක වෙනම ගන්න R ගේ අවයව සෙට් එක වෙනම ගන්න හරි ඊට පස්සේ ඔක්කොනම කලින් සර්වත්‍ර කුලකයක් ගන්න සර්වත්‍ර කුලකයක් මම මෙහෙමම ලියා ගන්න හරි ඔන්න ඔහම සර්වත්‍ර කුලකයක් ගත්තට පස්සේ මම මෙන්න මේ සර්වත්‍ර කුලකය ගන්න එන කවුද
ABCDEFG පීට එන්නේ කවුද පීටෙනවා BCEF BCEF හරි හරි දැන්නේ අහන්නකු පීචේදන කිවසේදන ආරෝණ හොයාගන්නති මට බන්දන්නවා තුරටම් පොදුවාව සෙට්ි තියෙන මෙනමද උල්ලක නිකං බතුර වගේ උනාව දැක්ක ගමන් පේන රූපතරහට කොතනද කියලා හරිද අන්න එහෙනම් මෙතන හරිද මේ පීචේදන කිවසේදන ආර කියන කුලක තුනටම පොදු අවයව කුලක තුනටම පොදු අවයව තියෙන සෙට් එක කොතන තියෙන්නේ මෙන්න මේ E කියන ප්‍රදේශ E කියන ප්‍රදේශයේ අවයව ගණන කීයද 3යි එහෙනම් පළවෙනි එකට උත්තරේ 3 ඔන්න ඕක තමයි දාන්නේ එක නෙමේ අවයව ගණන දැන් මෙතන තියෙන්නේ අවයව ගණනයි මෙතන දැන් සංකේතාත්මක දීලා තියෙන්නේ හරිද මේ අවයව නෙමේ දීලා තියෙන්නේ අවයව ගණනයි සංකේතාත්මක දීලා තියෙන්නේ ඉක්මනට ඒක නම් සෙට් එක ඉතිරි ටිකක් හදා දැන් ඔයාලට පුළුවන් වැඩේ කරන්න හරියට හරියට අදාළ ප්‍රදේශ හරියට මඳුරගන්න ABCD දාලා ඒකයි ටිකක් ලොකුට ඇඳගන්න කිව්වා මම රූප සටහන. ඔයාලා ඉස්සරහට තියෙන ගණන් ටිකෙත් ඕලල් ගණන් වලත් ඔය දෙයක්ම තමයි කරන්න තියෙන්නේ. ABCD දාගත්තා අවශ්‍ය ප්‍රදේශය හොයාගත්තා. කරමු බලන්න පටපට ගාලා. ඔව් කියන්න. කියන්නේ මොනවද ප්‍රශ්න තියෙනවද නේද? හරි ආයෙ කරන්න ඕනේ දැන් අර මං කරපු ඔයාලට හදන්න කියපු ගානේ පළවෙනි එකද? පළවෙනි එකේ උත්තරේ ගත්ත විදිහද? හරි ඉන්නකො මේ බලන්න. දැන් මෙන්න මෙහෙමනේ තියෙන්නේ පීචේදනය කිව්චේදනය ආර්ණය තියෙන් පීචේදන කිව්චේදන ආර් මේක තේරුම මොකක්ද මේක තේරුම තමයි කුලක තුනට මදාල පොදුව අවයව කියන ප්‍රදේශය හරිද දැන් මම කුලක දැන් ගණ කිහිපයම්ම කරලා ආපු නිසා මම දන්නවා මේ කුලක තුනටම පොදු අයවේ තියන්නේ මෙන්න මේ ප්‍රදේශයනි සමල්ක හරිද මං එහෙම